ඔන්න ඉතින් MSK කම්පියුටර්ස් එකේ අපි තවත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා විශේෂ ප්‍රොඩක්ට් සෙට් එකක්ම. ඔයගොල්ලන්ට මේ බොක්සස් දැක්කහම මේ පාර දැක්කහම මුලින්ම මතක් වෙන්නේ Basus brand එක. Basus brand එකේ ඇසරිස් වර්ග ගොඩක් ඔයාලට MSK කම්පියුටර්ස් එකෙන් ගන්න පුළුවන්. ඉතින් අද මම ගෙනල්ලා තියෙනවා cables, charging docks, power banks, earbuds මේ වගේ price range කිහිපයකට models varieties ගොඩක් ඇවිල්ලා තියෙනවා මේ සැරේ ස්ටොක් එකට. ඉතින් අපි එකින් එක බලමු මොනවද මේ දේවල් වල තියෙන ෆීචර්ස් කියලා. ඉතින් අපි මුලින්ම cables වලින් පටන් ගමු. cables වලින් 240 watt fast charging තියෙන මෙන්න මේ cable එක ඇවිල්ලා තියෙනවා C2C braided cable එකක් තමයි මේක 3400කට තමයි අපි මාකට් එකේ සෙල් කරන්නේ. ඉතින් මේ cable එක ඔයාලට ගන්න තියෙනවා මේකේ length එක එන්නේ 1 meter. length එකක් තමයි මේ cable එකේ තියෙන්නේ. ඊළඟට අපි බලමු C2C තවත් කේබල් එකක් ඇවිල්ලා තියෙන රුපියල් 2700කට fast charging option එක තියෙන 100 watt 1 meter කේබල් එක. ඉතින් මේකත් braided design එකෙන් තියෙන කේබල් එක කැඩෙන්නේ නැහැ. Basus brand එකේ තියෙන විශේෂත්වය අන්න එතනයි. ඉතින් ඊළඟට ටිකක් ඔයගලන්ට long cables ගන්නවා නම් ඒත් 1 meter එකේම ඇවිල්ලා තියෙනවා C2C තව කේබල් model එකක්. මේ තියෙන cables වල තියෙන විශේෂත්වය තමයි E-mark chip එක install කරලා තියෙනවා. ඒ කියන්නේ charging එන හරියටම voltage එක මේ cables වල මේකේ chip එකකින් තමයි හරියටම adjust කරලා දෙන්නේ. ඉතින් මේක රුපියල් 4250කට තමයි මේක sell කරන්නේ Basus brand එකේ. C2A cable එකකුත් ඇවිල්ලා තියෙනවා normal fast charging එන USB cable එක 1 meter. ඊළඟට අපි බලමු 200 watt 1 meter C2 lightning cable එකත් ඔන්න අලුතෙන් MSK කම්පියුටර්ස් එකේ රීස්ටොක් කරලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම braided cable එන්නේ හරියටම voltage එක ගන්න cables තියෙන. ඉතින් හරියට බැලුවොත් protection එකක් තියෙන cables brand වලින් තමයි මේ එන්නේ. ඊළඟට තව cable එකක් තියෙනවා lightning to USB A cable එකත් අලුතෙන් රීස්ටොක් කරලා තියෙනවා රුපියල් 1690ක් වගේ වෙන්නේ. ඉතින් ඊළඟට බලමු C2C එකේ තවත් fast charging cable එකක් ඇවිල්ලා තියෙනවා 100 watt 1 meter C2C cable එක. ඉතින් මේකේ C2 lightning උත් තියෙනවා. ඔයගලන්ට කැමති නම් ගන්න පුළුවන්. අමතරව cables වලට අමතරව මම ඔයගලන්ට විශේෂ දෙයක් මෙතන ගෙනල්ලා තියෙනවා. ඒක තමයි 6 port type C docking station එක. මේක රුපියල් 7950ක් වගේ වෙන්නේ. ඉතින් ඔයගලන්ට මේකත් දැන් 4K HD display එකක් ගන්නවා නම් out එකක් ගන්නවා නම් මෙන්න තියෙනවා මේ adapter එක ඔයගලන්ට ගන්න පුළුවන්. cable වලට පස්සේ charging dock එක ගත්තාම සාමාන්‍ය 45 watt වල 20 watt 30 watt 35 watt මේ වගේ එක voltages වලින් ඔයගලන්ට charging docks ගන්න තියෙනවා. සාමාන්‍යයෙන් ඉන්නේ මුලින්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන් fast charging මේ dock එක ඔයගලන්ට purchase කරන්න පුළුවන් white color C in එකක් තමයි තියෙන්නේ 45 watt fast charging option එක. ඊළඟට ඇවිල්ලා තිනවා මම අර කලින් කියපු එකේ price එක කියන්නේ සාමාන්‍ය රුපියල් 6950ක් වගේ fast charging option එකත් එක්ක 45 watt feature එකක් තියෙන හින්දා ඒ price එකට යන්නේ. ඊළඟට ගත්තාම fast charging option එකත් එක්ක තියෙන 20 watt කේබල් එකත් එක්ක ඉන්ක්ලූඩ් කරලා එන C2C කේබල් එකත් එක්ක ඉන්ක්ලූඩ් කරලා එන මේ Basus dock එකත් ඔයාලා ගන්නවා. මේක සාමාන්‍ය රුපියල් 5250කට වගේ තමයි අපි විකුණන්නේ. ඊළඟට ගත්තාම 20 watt without cable එන dock එකත් ඔයාලට purchase කරන්න පුළුවන්. ඒක 4250කට වගේ තමයි sell වෙන්නේ. කේබල් එකත් එක්ක තියෙන option එකක් තියෙනවා නැති එකක් තියෙනවා. ඊළඟට අපි ගත්තාම 30 watt fast charging එන සාමාන්‍ය කට්ටිය පාවිච්චි කරන රුපියල් 6000 charging dock එකත් ඇවිල්ලා තියෙනවා. ඒක ඊළඟට අපේ එන white color design එකත් මේගොල්ලෝ දීලා තියෙනවා 5250ට එන්නේ. ඉතින් මේ දෙකම ඔයාලට කැමති නම් purchase කරන්න පුළුවන්. cables charging dock වලින් පස්සේ අපි ඔයගොල්ලන්ට පෙන්වන්නේ super bass තියෙන earbud set එකක් තියෙනවා. super bass clarity තියෙන earbuds varieties ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් Bowie series එක තමයි Basus brand එකේ ගොඩක්ම reliable brand එකක් විදිහට තමයි මේකේ earbuds ටික එන්නේ. ඉතින් charging option එකත් එක්ක rechargeable option ටිකත් එක්ක තමයි මේ earbuds ටික තියෙන්නේ. ඉතින් super bass model එකත් restock වෙලා තියෙනවා. ඊළඟ earbud option එක ඔයගලන්ට ගන්න පුළුවන් sports කරන අයට විශේෂයෙන් හදලා තියෙන earbud එක white color එකෙන් එන්නේ. ඉතින් නිතරම ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් jogging කරද්දී එහෙම නැත්නම් එක එක sports වර්ග කරද්දී මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ගත්තාම පොඩි මිනි earbud එකක් ඇවිල්ලා තියෙනවා BS2 Lite කියලා. සාමාන්‍යයෙන් බජට් එකකට යන එකක් තමයි මේක රුපියල් 7650ක් වගේ වෙන්නේ. bass කියන එක තමයි මේගොල්ලන්ගේ පරමාර්ථය වෙලා තියෙන මේ earbuds වල bass කියන එක තමයි මුලින්ම මේගොල්ලෝ focus කරන්නේ. ඉතින් තවත් varieties එක බැලුවහම එක model එකක් ඇවිල්ලා තියෙනවා earbuds වලින්. මෙතන මේකේ යන price එක තමයි 6350ක් වගේ වෙන්නේ. compact with incredible bass. මම අර කලින් කිව්වා වගේ bass වලටම තමයි මේගොල්ලෝ focus කරලා තින්නේ. තව වෙනම color එකකින්
ඇවිල්ලා තියෙනවා වෙනම ඩිසයින් එකකින් එන earbud එකක්. මේකත් කස්ටමර්ගේ ප්‍රෙෆරන්ස් එක අනුව ඔයගොල්ලන්ට ඇවිල්ලා සිලෙක්ට් කරලම පර්චේස් කරන්න පුළුවන්. ඉතින් මේකත් ලයිට් වේට් බර අඩුවෙන්ම තියෙන earbud එකක්. ඉතින් මේ තියෙන්නේ earbuds varieties ටික 2000 milliamp hour එන මෙන්න මේ power bank එක Asus brand එකෙන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ type C USB A මේ option එකත් එක්ක තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ට එහෙම අරන් යනවා නම් බර අඩුවෙන්ම මම දැක්ක 20000 milliamp hour තියෙන බර අඩුවෙන්ම තියෙන power bank එකක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. ඉතින් digital meter එක වෙනම detect කරනවා 12450කට තමයි මේක අපි sell කරන්නේ. ඊළඟට මේකේ voltage එක 22.5 watt එකක් තමයි maximum ගන්නෙ. ඉතින් ඊළඟට ගත්තාම 22.5 watt එකේ 10000 ඒ කියන්නේ wireless charging option එකත් එක්ක එන මේ power bank එක ඕගලන්ට purchase කරන්න පුළුවන් රුපියල් 11950කට එන්නේ. ඉතින් මේ දෙකේ price වල පොඩි gap එකක් තිබ්බට මේකේ wireless charging option එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. අනිත් එක තමයි අපි බැලුවොත් ඊළඟට තියෙනවා digital meter එක detect කරන 8250කට යන 10000 super fast charging එන power bank එක ඔයගොල්ලන්ට මේක දැන් purchase කරන්න පුළුවන්. අපි ඊළඟට බැලුවොත් මං දැක්ක පොඩිම power bank එකක් සාමාන්‍යයෙන් මේකෙත් එන්නේ 10000 milliamp hour 22.5 wattage එකක් එන්නේ රුපියල් 7250කට තමයි මේක sell කරන්නේ. ඉතින් අපි බලමු මේ දෙකේ. ඉතින් මේ තියෙන්නේ models දෙකකින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක රුපියල් 7250 මේක 8250යි. fast charging option එකත් එක්ක තියෙන නිසා මේක රුපියල් 1000කට කිට්ට වෙන්න 1000කින් price එක වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ දෙකේ වෙනස. රුපියල් 7750කට ඔයගොල්ලන්ට 10000 milliamp hour වෙන්න තව power bank එකක් ඇවිල්ලා තියෙනවා. මේකෙත් digital meter එක detect කරනවා. ඉතින් මේවල වෙනස්කම් ඇත්තරම USB type C USB A දෙකක් එනවා මේකේ. ඉතින් price වල වෙනස්කම් තියෙන්නේ අන්න ඒකයි. ඔයගොල්ලන්ට site එකට ගිහිල්ලා මේවල තියෙන features එකින් එක ඔයගොල්ලන්ට check කරගන්න පුළුවන්. ඉතින් Asus පාවිච්චි කරනවා නම් ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ මම කියපු prices විතරක් නෙවෙයි තව products ගොඩක් තියෙනවා. website එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ලංකාව ඕන තැනකට අපි deliver කරනවා. ඒ වගේම කැමති නම් ඔයගොල්ලන්ට Coco එකෙන් ගෙවන්න ගන්න පුළුවන් credit card offers තියෙනවා. ඉතින් අපේ website එක ගිහිල්ලා බලන්න මේ තියෙන options මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් like එකක් දීලා දන්න කෙනෙක් ඉන්නවා නම් charging docks ඒ වගේම cables ඒ වගේම earbuds තව power banks වගේ ගන්න ඕන නම් ඔයගොල්ලන්ට Asus brand එකේ ඔන්න දැන් තියෙන options ටිකක්. එහෙනම් අපි තවත් වීඩියෝකින් හම්බෙමු.